Hi guys, welcome back to Hansini Vlogs. ඔන්න අද මම අලුත් vlog එකක් ඔයගොල්ලන්ට අරගෙන ආවා. මේක තමා අපි ගියා ඩුබායි වල ප්‍රසිද්ධම එහෙම නැත්නම් ලෝකෙ ලොකුම water park එකට. ඉතින් ඒ තමයි Atlantis water park. ඉතින් අපි එහෙ ගිහිල්ලා කොහොමද enjoy කරේ මොනවද කෑවේ කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහට යද්දි බලන්න පුළුවන්. ඩුබායි වල තැන් කීපයක් තියෙනවා. මම දන්න තරමින් ඒ අට්ලන්ටිස් වෝටර් පාක් එක ඒ වගේම මිරකල් ගාඩන් එක තව ගොඩාක් ප්ලේස් තියෙනවා. අපේ බර්ත්ඩේ එක දවසට අපිට ෆ්‍රී ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව ප්ලේස් ගොඩක් තියෙනවා මම නම් වශයෙන් කියන්න මතක නැහැ. ඉතින් අතම කිව්වොත් අපි මෙතන මාර එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මාරම ෂෝ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහට ස්කිප් නොකර බලන්න. ඉතින් අමතක නොකර මගේ channel එකත් මතක ඇතුව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරන්න. අපි බලමු කොහොමද අපි enjoy කරේ කියලා. එන්න මාත් එක්ක. ඉතින් guys ඔන්න ඔය බස් එකේ තමා අපි set එක water park එකට ගියේ. ඉතින් ඔන්න උතන තමා ඇතුල් වෙන තැන water park එකේ. ඉතින් ඔය ඉන්නේ අපි වැඩ කරපු තැන ස්ටාෆ් එකේ කට්ටිය මාරම ෆනි ඒගොල්ලෝ. ඉතින් පේනවනේ වලට. අපි ඇතුළට ආවා. ඇතුළ මාර ලස්සනයි. ඉතින් මේ ඉන්නේ අපේ සරණි අක්කා. මට වැඩ කරන තැන හම්බුණු මාරම good girl කෙනෙක්. ඉතින් ඒ වගේ තව අක්කා කෙනෙක් ඉන්නවා මාත් එක්කම හිටපු. ඉස්සරහට ෆොටෝස් වලින් ඔයගොල්ලන්ට ආව බලා ගන්න පුළුවන්. ගොඩාක් යාළුවෝ හිටියා. නම් වශයෙන් කියන්න ගියොත් එහෙම ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අතරිනුත් අර මේ දෙන්නත් එක තමයි මම වැඩිපුර කාලය ගත කරේ. කෙනෙක් සරණියක් අනිත් එක්කෙනා කෞශල්‍යයක්. ඉතින් ඒ දෙන්නත් එක තමයි මම මගේ දේවල් ගොඩක් බෙදාගත්තේ. මට ගොඩක් සමීපයි. ඉතින් ඒ දෙන්නා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි අතලට ගිහලා පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා බැලුවා. ටිකක් ඇවිදලා ෆොටෝස් එහෙම අරගෙන අපි චේන්ජ් කරගෙන අපි එන්ජොයි කරන්න පටන් ගත්තා. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලෝ ඉස්සරහට බලාගෙන යන්නකෝ. ප්ලේස් එක මාරම ලස්සනයි guys. එතන අර බීච් සයිඩ් එක නිසා ඒ හුලං එක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපේ ලංකාවේ අයලා වගේකුත් මෙතන හිටියා. ඉතින් අපි අරත් එක්ක පොඩි චිට් චැට් එකක් දාගෙන ෆොටෝස් ටිකක් අරගෙන තමයි ඔය උතනට වෙලා හිටියේ. අම්මෝ මේක නම් අපි ගියේ නෑ. මේක යන්න මාරම් බය හිතෙනවා. මේකේ තව දෙකක් තුනක් තිබ්බා. ඒක ගියේ නෑ බය හිතෙන හින්දා. හැබැයි ඉතින් දැන් නම් දකින්න හිතෙනවා අපරාධ කියලා.
මේකේ ගයිස් එන ලොකු වටයක් තිබුණා අපිට යන්න. ඉතින් අපි එන ෆුල් ජොලියේ කයිය ගගහා ඉතින් ගියා. ඇත්තටම මාර දැන් ඒක තිබ්බනම් ෂෝක් කියලා හිතනවා. හැබැයි මාරම අවසරක් තිබුණා. අපි වෝටර් පාක් එකේ ඉඳන් ගෙදර ගියාම අපේ එක පොට් විදියට කළු වෙලා තිබුණේ. ඉතින් තරම් අවසරයි. ඉතින් මේ රටවල අවසර වැඩිනේ කොහොමද? මම පීනන්න දන්නේ නැහැ ගයිස්. ඉතින් ආ වීඩියෝ එකට පොඩ්ඩක් පීනවා ඉතින්. හැබැයි පොඩ්ඩක් කොඩිටියට ගැම්මට ආවා. ඒකට සතුටුයි මට. ඔන්න දැන් සරණියක් කර මමයි තරගෙට එබෙන්න තමයි හදන්නේ වීඩියෝ එකක් ගන්න. ආතල් තමයි. අන්තිමට වීඩියෝ වුණාද දන්නේ නැහැ කියලා අහනවා. වුණාද
ඉතින් ඔන්න ඊට පස්සේ අපි මාළොත් බලලා අපේ ලන්ච් එක ගන්න තමයි අපි ඊළඟට ආවේ. ඉතින් ලන්ච් එකත් අරගෙන ආපහු අපි සුපුරුදු ලෙස වැඩේට බැස්සා. ඒ වතුරෙන් ගොඩ එන්න හිතෙන්නේ නැහැ ගයිස්. වතුරෙම ඉන්න හිතෙනවා. ඒ තරම් ආසයි. ඒක ඔයාලත් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරගන්න ඕනේ බලන්න. ඉතින් ඔයාලත් ගිහලා බලන්න වෙනසකටත් එක්ක. ඉතින් මම කලින් හිටපු ස්ටෝ එකේ යාළුවෝ ඩබලකුත් හම්බ වුණා. ඉතින් පොඩි කයියක් දාගෙන ඊටු ටික අපි ගියා. ඔය උඩට ආවම වෝටර් පාක් එක පේන view එක තමයි මේ තියෙන්නේ. මාරම ලස්සනයි. ඔයාලට පේනවනේ. ආස හිතෙනවා දැක්කම. මුළු ඩුබායිම පේනවා වගේ. අතරම මාරම ලස්සනයි. එතන ඉඳන් ලයිව් එක දිහා බලන් ඉද්දි ඔන්න දැන් භයානකම ගමනක් යන්න තව හදන්නේ.
වතුරේ ඔබලා මරනවා වගේ ෆීලිං එකක් ඒ වෙලාවේ දැනුනේ. ඉතින් ඔය වගේ ගොඩාක් ඒවා වල අපි ගියා. ඇත්තටම එක්ස්පීරියන්ස් එක සුපිරි. මට කියන්න වචන නැහැ. ඉතින් ඔය තියෙන්නේ අපි ගත්ත ෆොටෝස් කීපයක් මම මේකට ඇටච් කරා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඩුබායි ආවොත් මෙතනට නමතක කරන්න එපා. මතක් කරලා ඇවිල්ලා යන්න. ඉතින් මම ඔයාලට මුලදී කිව්වනේ අක්කා කෙනෙක් කෞශල්‍ය අක්කා කියලා. මෙන්න මේ පින්ක් කලර් දාන් හිටියේ. එයා තමා මාත් එක්ක හිටපු අනිත් අක්කි. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් එන්ජොයි කරා නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.